සමහර අය වැඩ කරලා ආපුවම කියනවා අර රිදෙනවා මේ රිදෙනවා අනේ මන් දන්නේ ඇඟෙන් එහෙන් රිදෙනවා මෙහෙන් රිදෙනවා කියලා බොහොම අපහසුතාව ගැන කතා කරනවා. එතකොට ඒ වගේ අපහසුතා අඩු කරගන්න ස්වභාවිකව දැන් විවිධ ඖෂධ අරගෙනවත් එහෙම නැත්නම් වෙනත් ටිකක් ශරීරයට අපහසු දේවල් කරමින් එහෙම තත්ත්වයන් මගහැර ගන්න යන්නේ නැතුව ස්වභාවික ක්‍රියාකාරකම් කරලා අපට බැරිද මේ ශරීරයේ මේ දැනෙන අපහසුතා එහෙම නැත්නම් තෙහෙට්ටුව අඩු කරගන්න බැරිද? පුළුවන්. ඔබ දන්නවද ආයු කාලේ වැඩිම ජපාන් මිනිස්සුන්ගේ දෙවෙනියට කියන්නේ හොංකොං ජපාන් ජාතිකයන්ගේ තමයි ආයු කාලේ වැඩි. ප්‍රශ්නේ තමයි දැන් මේ ස්වාභාවික ක්‍රියාකාරකම් කරලා තරුණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනින් මැරෙන්නේ නැති වෙන්න, ලෙඩ අඩු කරගෙන නිරෝගී වෙන්න. මැරෙන එක නවත්තන්න බෑ අපි කාටවත්. හැබැයි ඒකටත් දැනටත් පරිශ්‍රණ තිබෙනවා. දැන් මේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේම සමහර අධ්‍යයනයන් කරගෙන යනකොට ඒකේ තියෙන විශේෂයෙන්ම දැන් නොබෙල් ත්‍යාගය හම්බෙලා තිබෙනවා මෙඩිසින් වලට ජපානයේට. ඒක අවස්ථාවක ඒ පරිශ්‍රණ කරපු විද්‍යාඥයන්ගේ පරිශ්‍රණ වාර්තා වයසට යෑමේ ක්‍රියාවලිය අඩු කර ගැනීම සහ නතර කිරීම සඳහා පරිශ්‍රණ කෙරෙනවා. ඉතින් ඒක වෙනම කතාවක්. ඒක මේ වෙලාවේ මෙවැනි අවස්ථාවක අපිට ගලප ගන්න බෑ. හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. මොකද්ද? ස්වාභාවික වැඩපිළිවෙලකින් තරුණ වෙන්න පුළුවන්. ඔබේ උපන් වයස උපැන්නට අනුව ඔබේ වයස 50යි කියමුකෝ. හැබැයි ඔබට පුළුවන් ඔක චුට්ට ඔබේ බොඩි එකේ බයොලොජිකල් එකේ වයස අඩු කරගන්න පුළුවන්. ඒ කොහොමද? ඒකට බේත් බොන්න ඕනද? ලෙඩ නොවි වැඩි කාලයක් ජීවත් වෙන්න විවිධ ඖෂධ අරගෙනවත් එහෙම නැත්නම් වෙනත් ටිකක් ශරීරයට අපහසු දේවල් කරමින් එහෙම තත්ත්වයන් මගහැර ගන්න යන්නේ නැතුව ස්වභාවික ක්‍රියාකාරකම් කරලා අපට බැරිද මේ ශරීරයේ මේ දැනෙන අපහසුතා එහෙම නැත්නම් තෙහෙට්ටුව අඩු කරගන්න බැරිද? පුළුවන්. අපි නැවතත් අවධානය යොමු කරොත් සමාජයේ සුළු පිරිසක් ඉන්නවා. ඇත්තටම අපි සමාජය කියලා ගත්තාම දැන් ඔබට මතක නම් මම අර පසුගිය වැඩසටහනක පුංචි වීඩියෝ එක කොටසක් පෙන්නුවා. ඒ වීඩියෝය තියෙන ඒ ලෙක්චර් එක ඇවිල්ලා හාර්වර්ඩ් මෙඩිකල් යුනිවර්සිටි එකේ. එතකොට හාර්වර්ඩ් මෙඩිකල් යුනිවර්සිටි එකේ ඒගොල්ලෝ වෙනම ලෙක්චර් එකක් පවත්වන අවස්ථාවක වීඩියෝ එකක්. එතකොට ඒකේ රටවල් 36ක ඒ වෙලාවේ ඉතා විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉගෙන ගන්නවා ඒ දේශනේ. ඉතින් දේශනේ මාතෘකාව ඇවිල්ලා කොහොමද මේ හොඳට වයසට යන්නේ? එහෙම නැත්නම් ඒකේ තිබ්බේ ආර්ට් ඔෆ් ඒජින් මේ වයසට යෑමේ කලාව. ඒ කියන්නේ නිස්කාරණේ ශරීරයේ දිරා වෙන්න දෙන්නේ නැතුව කොහොමද අපි මේ ශරීරයේ හොඳ ශක්තිමත්ව පවත්වා ගනිමින් තරුණ බව රැක ගනිමින් අන්න හොඳට ජීවත් වෙන්න, හොඳට වයසට යන්න. වයසට ගියත් හොඳින් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එතකොට එහෙම බලනකොට මේ මාතෘකාව අපිට නිකන් ආගන්තුක වගේ පෙනුනට ලෝකයට දියුණු රටවල් වලට මේ මාතෘකාව අපි මේ දැන් මේ කතා කරන දේවල් ආගන්තුක නෑ, අලුත් නෑ. ගොඩක් දේවල් තිබෙනවා අධ්‍යයනය කරගන්න. ඒ නිසා තමයි අපි දකින්න අපේ රටේ යම් පිරිසක් ඉන්නවා ලෙඩ අඩුයි, හරි තරුණයි වගේ බැලූ බැල්මට වයස ගියත් වයස පේන්නේ නැහැ. සමහර විට ඒ අය මේ වෙනකොට කරනු ලබන යම් දේවල් නිසා වෙන්නට පුළුවන්. පූර්වට සරල ක්‍රියාමාර්ග ඔස්සේ ඇත්තටම මේ ඖෂධ ගන්නෙ නැතුව අපට ක්‍රියාමාර්ග අරගන්න පුළුවන් අපේ වඩා හොඳින් සතුටින් ජීවත් වෙන්නට සහ විශේෂයෙන්ම තරුණ බව වැඩි කාලයක් පවත්වාගෙන යන්න. ඉතින් ඒ නිසා අද ලෝකේ ගොඩාක් දුරට මෙය ජනප්‍රිය වෙලා තිබෙනවා. පර්යේෂණ පැවැත්වෙනවා. දැන් මම අධ්‍යයනය කරගත්තු එක වීඩියෝ එක කියවෙනවා කාරණා ගොඩක්. ඇත්තන විද්‍යාත්මකව ගත්තාම ගොඩාක් ගැඹුරට කරුණු කාරණා මේ ඔස්සේ කියවෙනවා. දැන් මගේ ළඟ ඒ සියලු අධ්‍යයනය කරගත්තු ප්‍රසන්ටේෂන්ස්, ඒ සඳහා හදපු මොඩියුල්ස් ඔක්කොම තියෙනවා. ඉතින් ඒව දිහා බලද්දි මමත් දකින දේ තමයි මේ අපි කොහෙද ඉන්නේ කියලා ඒ විද්‍යාත්මක දැනුමත් එක්ක. ඉතින් මේ මෑත කාලෙත් මම දැක්කා මේ පර්යේෂණවල ප්‍රතිඵල දවසින් දවස ඉදිරියට යනවා. ඉතින් ඒකේ හොඳ දේ තමයි එහෙනම් මේ මානවයාට එහෙම නැත්නම් මිනිස්සයාට මේ ඉක්මනට මැරෙන්නේ නැතුව, අකාලේ මැරෙන්නේ නැතුව, ඉක්මනට වයසට යන්නේ නැතුව තමන්ගේ මේ ජීව විද්‍යාත්මක ක්‍රමවේද තුලම අපට පුළුවන් මේවා ඉගෙනගෙන ඒක ප්‍රතිලාභ අත්විඳින්න.
තරුණ බව වැඩි කරගන්න, අසනීප අඩු කරගන්න අන්න අපටත් අවස්ථාවක් තිබෙනවා.